හරි ළමයි. එතකොට මේ අද අපේ පාඩම යන්නේ එදා අපි සාකච්ඡා කරා පළවෙනි පාඩමේ 2012 ඉඳන් මතක තියෙන 12 ඉඳන් 18 දක්වා අද 19 ඉඳන් 25 වෙනකම් කරලා ඉවර කරනවා මේ පළවෙනි ප්‍රශ්නට දාලා MCQ ටික. ඊට පස්සේ මේ මම ඔයාලට දානවා ප්‍රශ්න සාමාන්‍යයෙන් 40ක් හෝ 50ක පොඩි ඩිස්කෂන් එකක් ඒකත් බලන්න. ඒතකොට පළවෙනි පාඩමට දාලව සියලුම දේවල් කරලා ඉවර කරනවා. සෝරි 50ක් නෙමෙයි සාමාන්‍යයෙන් එතන 70ක් විතර තියෙයි ප්‍රශ්න ඔක්කොගෙම. මේ මම ඔයාලට PDF එකක් දාලා තියන්නම්. ඊට පස්සේ PDF එක සාකච්ඡා කරමු. එතකොට පළවෙනි පාඩමට අදාළ සියලුම දේවල් ටික ඉවරයි. ඊට පස්සේ ඔය ගමන් දෙවෙනි පාඩමට යනවා. ඔය වගේ අපිට පුළුවන් වෙනකන් අපි කරමු. අපිට තව කල් තියෙන නිසා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. දැන් අපි ඉක්මනට මේ වෙලාවත් තර වෙලා තියෙන්නේ. ඉක්මනට මේක සාකච්ඡා කරලා ඉවර කරලා දාමු. අපි කලින් නැවැත්තුවේ පාඩම 2019 ඉන්න බා ඔයාලට ස්ක්‍රීන් එක පේනවා ඇති. අපි කලින් නැවැත්තුවේ පාඩම 2019 ප්‍රශ්නේ. අද තියෙන 2019 ප්‍රශ්නේ. හරි. බලමු 2019 ප්‍රශ්නේ. කියවන්න ටික ගාලා. එක් කුටුම්බයන්හි ආයතනයන්හි තීරණ පිළිබඳව අධ්‍යයනය කරන ආර්ථික විද්‍යා විශේෂ ක්ෂේත්‍රය වන්නේ කුමක්ද? එක කුටුම්බයන් ගැන අධ්‍යයනය කරන්නේ මොන ආර්ථික විද්‍යාවෙන්ද? අපි සූක්ෂම ආර්ථික විද්‍යාවෙන් තමයි එක් කුටුම්බයන් ගැන අධ්‍යයනය කරන්නේ. මම බොරුවට බෝඩ් එක පාවිච්චි කරන්නේ ඔකට. එතකොට එක් කුටුම්බයන් ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්නට අපි කියනවා සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. එතකොට වපසරිය වැඩි උඩින් පල්ලෙන් අධ්‍යයනයක් කරනවා නම් පරාසය වැඩි නම් අපි ඔකට කියනවා සාර්වාර්ථික විද්‍යාව කියලා. හරි ඔය ටික මතක තියාගන්න. අනිත් ටික බරුවට කියලා දෙන්න ඕනේ නැහැ අදාළ නැති නිසා. 2019 දෙවෙනි ප්‍රශ්නේ. භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වය කියන හිමිකරුවන් වෙත කරන ආදායම් පිළිවෙලින්. ඕක නම් දන්නවා. කමන්නේ බෝඩ් එක චුට්ටක් පාවිච්චි කරන්න. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය මේ ටික මොනවද කියලා නහන්නේ පට්ට සරල ප්‍රශ්නයක්. අනේ එළවලුත් මේ වගේ චූටි ප්‍රශ්න අහනවා. භූමියට හම්බෙන්නේ බදු කුලී විතරක් නෙමෙයි බදු කුලී ශ්‍රමයට වැටුප් නැත්තම් වේතන ප්‍රාග්ධනයට පොලි ව්‍යවසායකත්වයට ලාභ. ඔය හතර තමයි පිළිවෙලින් මෙයාලට හම්බෙන ප්‍රතිලාභ. මතක තියාගන්න. දන්නේ නැත්තම් ඉක්මනට ලියාගන්න මේක. හරි. තොර ප්‍රශ්නේ බැලුවොත් භූමියේ ශ්‍රම ප්‍රාග්ධන ව්‍යවසායයකට ලැබෙන ආදායම් ගෙවීම් කොහොමද කියලා අහනවා. එතකොට භූමියට හම්බ වෙන බදු කුලී, ශ්‍රමයට හම්බ වෙන වැටුප්, ප්‍රාග්ධනයට හම්බ වෙන පොලි, ව්‍යවසායකත්වයට හම්බ වෙන ලාභ. මේ විදිහට උත්තරي අංක 4. හරි. 3. මට මොකක් හරි මිස් කමියුනිකේෂන් එකක් කියලා උත්තර වැරදුනොත් මේ ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. මේ වැරදි ලයිව් චැට් එකේ දාගෙන යන්න මේ වැරදි මේක සාකච්ඡා මේ උත්තරේ වැරදි මෙහෙම කියලා. මේ වගේ ප්‍රශ්න වල මට දැන් වරදිනවනේ. බැයි ගොඩක් තියෙනවානේ. එතකොට වැරදින්න පුළුවන්. තෝරා ගැනීම අවුලක් වෙන්න පුළුවන්. හරි. තුන්වෙනි ප්‍රශ්නේ. පහත සඳහන් දෑ අතුරින් විධාන ආර්ථිකයක කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ කුමක්ද? විධාන ආර්ථිකයක් නැත්තම් සැලසුම්ගත ආර්ථිකයක් දෙකම කියනවා. එතකොට ලක්ෂණ ප්‍රාග්ධන පිළිබඳ පෞද්ගලික හිමිකම වැරදි. ප්‍රාග්ධන පිළිබඳ පෞද්ගලික හිමිකම තියෙන වෙළඳපොළ ආර්ථිකයකට ප්‍රාග්ධනය පිළිබඳ රාජ්‍ය අයිතිය නැත්තම් රජයේ අයිතියක් තමයි තියෙන්නේ සැලසුම්ගතයකට. පළවෙනි එක වැරදි. දෙක වෙළඳපොළ මත දැඩිව රඳා පවතිනවා. දැඩිව රඳා පවතින්නේ වෙළඳපොළ ආර්ථික. මෙයා රඳා පවතින රජයේ මත. නැත්නම් මධ්‍යගත සැලසුම් අධිකාරිය මත. අංක 3 මධ්‍යගත සැලසුම් කරන අන්න හරි. අංක 4 වෙළඳපොළ බලයේ සංකේන්ද්‍රණය වැරදි. සංකේන්ද්‍රණයක් කියන්නේ වෙළඳපොළ බලයේ විසිරීමක්. හරිද? සංකේන්ද්‍රණය වෙලා නැහැ. එතකොට මේකේ බලය එකට එකතු වෙලා තියෙන්නේ. ඒතොර මේක බලය එකට එකතු වෙලා කියන්නේ මේ හරි. එතකොට ඔගේ උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන්
අංක 3 මධ්‍යගත සැලසුම් කරණය කියන එක. අනිත් 5ම අනිත් 4ම වැරදි. අන්තිම එක කියන එක ඇහුන්නේ. ස්වර්ථය මත පදනම් කොට තීරණ ගැනීම. එතකොට මේ මෙයාලා තීරණ ගන්න ස්වර්ථයෙන් නෙමෙයි මං කිව්වා ඉස්සෙල්ලා. ස්වර්ථය කියන්නේ පට්ට හොඳ කාරණාවක්. හැබැයි මේ සැලසුම්ගත ආර්ථික තීරණ ගන්න ස්වර්ථය පදනම් කරගෙන නෙමෙයි. එයාලා තීරණ ගන්න පොදු යහපත මිනිස්සු ගැන හිතලා කිව්වා. ස්වර්ථයෙන් තීරණ ගන්න වෙළඳපොළ ආර්ථික, මිනිස්සු ගැන හිතලා පොදු යහපතෙන් තීරණ ගන්නේ මේ සැලසුම්ගත ආර්ථික. එතකොට මෙතන උත්තරේ වෙන්නේ අංක 3 මධ්‍යගත සැලසුම් කරණය තමයි කැපී පෙනෙන ලක්ෂණය. අංක 4 හොඳ ප්‍රශ්නය. ඒ ලක්ෂයේ නිෂ්පාදන නිරතව සිටින ආර්ථිකයක නිෂ්පාදනයක මායිම් වක්‍රය පහත දැක්වේ. Y භාණ්ඩයෙන් නිෂ්පාදනය කරන ලබන නිමවුම් ප්‍රමාණය වෙනුවෙන් X භාණ්ඩයෙන් කැප කරන ලද නිමවුම කීයද? අවස්ථික පිරිවැය කීයද අහනවා. හරි. මම මුලින්ම කරන්නේ මේ ඔය දත්ත ටික මම ගහ ගන්නම් පොඩි වගුවකට. ගහගමු මුලින්ම ඔයාලා ඔය වගේ ප්‍රශ්නයක් ආපු ගමන් දැන් ඔයාලට නම් පේපරේ තියෙනවද නේද? එතකොට ඔයාලට ඕකෙන් බලාගෙන අපිට ගන්න පුළුවන්. මම ඔයාලට ගහලා පෙන්නන්නම් මේ ගහන විදිහ මම පොඩ්ඩක් ඇඳ ගන්නම් මේක. එතකොට මේකේ තියෙනවා Y භාණ්ඩයෙන් X. එතකොට Y භාණ්ඩයෙන් තියෙනවා පේන්නේ 800 400 200 800 400 200 X භාණ්ඩයෙන් තියෙනවා 100 200 300 100 200 300 මෙයා කටයුතු කරන ලක්ෂ්‍ය තමයි මෙන්න මේ A කියන ලක්ෂ්‍යය. දැන් නිෂ්පාදන 800 සහ 100. හරි. බලන්න මම හරි නේද දැන්ද කියලා. හරි වලට පේනවා. හරිනේ. හරි දැන් වලට පේනවා මේ y අක්ෂය චුට්ටක්. හරි. එතකොට මේ උඩ අක්ෂය y මේ පැත්තේ අක්ෂය x. එතකොට මෙයා නිෂ්පාදනයේ නිරත වෙන්නේ වර්තමානයේ y භාණ්ඩ 800ක් සහ x භාණ්ඩ 100ක්. අපි අන්න ලියාගමු. y භාණ්ඩ 800ක් සහ x භාණ්ඩ කීයක්ද? 100ක් නිෂ්පාදනයේ නිරත වෙනවා. අපෙන් ප්‍රශ්නේ අහන්නේ මොකක්ද? ප්‍රශ්නේ අපෙන් අහන්නේ y භාණ්ඩ නිෂ්පාදනය වෙනුවෙන් කැප කරන ලද x භාණ්ඩ ප්‍රමාණය කොපමණද? ඔව්. මේ y භාණ්ඩය වෙනුවෙන් x භාණ්ඩෙන් කොච්චර කැප කරලාද කියලා අහනවා. හරි. මෙයා අපිට දීලා තියෙන දත්ත වලට අනුව y හදන්න පුළුවන් උපරිමය 800යි. x හදන්න පුළුවන් උපරිමය 300යි. අපි මුලින් මේක මාක් කරමු. y 800යි y 800යි x 300යි උපරිම හදන්න පුළුවන්. ඒතර y 800ක් මෙයා ඔල්රෙඩි හදන ගමන් ඉන්නේ. ඒතර y 800 ප්‍රශ්නයක් නැහැ. හැබැයි x කීයක් හදන්න පුළුවන්ද? 300ක් හදන්න පුළුවන්. හැබැයි වර්තමානයේ හදන්නේ කීයද? 100යි. ඇයි 100ක් හදන්නේ? නිෂ්පාදනය කරන්න පුළුවන් 800ක් එක්ක 100ක්. අපි ඇඳලා අපිට පේනවා 400ක් එක්ක 200ක් 200ක් එක්ක 300ක්. හැබැයි මේ ලක්ෂ්‍ය ළඟා කරගන්න බෑ මෙයාට y 800ක් හදන නිසා. එතකොට y 800ක් හදන එකේ ආවස්තික පිරිවැය කැපකිරීම මොකද්ද? x 300ක් හදන්න බෑ, x 200ක් හදන්න බෑ, x හදන්න පුළුවන් 100යි. කැපකිරීම මොකද්ද එහෙනම්? 300ෙන් අඩු කරනවා 100ක්. එතකොට කැපකිරීම වෙනවාට x ඒකක 200ක්. ඔහොම තමයි අවස්තික පිරිවැය ගන්න. එතකොට උත්තරේ අංක 2 නිමවුම් ප්‍රමාණය 200යි. හරි ලේසි ප්‍රශ්නයක්. චුට්ටක් හිතන්න දෙයක් තියෙනවා එච්චර. 2020 2016 තුන්වෙනි ප්‍රශ්නය මග ඇරුණා. සිරාවට බලමු 2016 තුන්වෙනි ප්‍රශ්න මග ඇරුණාද කියලා.
නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් පිළිබඳව පහත සඳහන් ප්‍රකාශ තුළින් කවරක් සාවද්‍ය වේද? මට මගේ අරුණද ප්‍රශ්න මම ටික කරානේ. කියද්දි ඇහුනේ නෑ. හරි දැන් කියන්න. නිදහස් වෙළඳපොළ ආර්ථිකයක පහ සඳහන් කවර කරුණක් සාවද්‍ය වේද? කවර කරුණක් වැරදීද කියලා අහනවා. හරි බලමු. මිල සම්බන්ධයෙන් තියෙන්නේ. මිල ආර්ථිකයේ තරංකාරී නිෂ්පාදන ශේෂ්ත්‍ර අතර සම්පත් සමසේ බෙදා වෙන් කරයි. සමසේ මේ මිල වෙළඳපොළ ආර්ථිකයක නිෂ්පාදන කටයුතු අතර සම්පත් බෙදා හරින සමානවද? මෙයා බෙදන්නේ වචනේ සමානව නෙමේ සාධාරණව. ඇයි මිල කාර්යයක් තමයි හිඟ සම්පත් අතර මොනා කිරීමද? සලාකණය කිරීමනේ. ඔය සලාකණය කරනවා කියන්නේ සම්පත් සාධාරණව බෙදන එක. එහෙම මිසක් සමානව බෙදන එක නෙමෙයි. දැන් සමානව බෙදෙන සාධාරණ බෙදන එකේ වෙනස මේකයි. හරිද? ඔන්න AB කියලා මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. මේ A මිනිස්සයාගේ ආදායම මාසෙට රුපියල් 10000යි කියලා හිතන්න. B මිනිස්සයාගේ ආදායම රුපියල් 50000යි. දැන් මෙන්න මේ දෙන්න මොනවා හරි භාණ්ඩයක් මිලට ගන්න යනවා. එතකොට හිතන්නකෝ මෙයා මිලට ගන්න යනවා කියලා කිරි පිටි පැකට් එක. කිරි පිටි මිලට ගන්න යනවා. දැන් මේ කිරි පිටි මිලට ගන්න යද්දී ඒ මනුස්සයා මාසෙට පාවිච්චි කරන කිරි පිටි පැකට් එකයි. හැබැයි Bට එයාගේ ආදායම වැඩි නිසා කිරි පිටි පැකට් එකට වඩා වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. අපි ඕකට කියනවා සාධාරණව බෙදනවා කියලා. තමන් හොයන ආදායමෙන් සාධාරණව මු එකක් ගන්නවා මු දෙකක් ගන්නවා. සාධාරණව බෙදුවා. සමානව බෙදනවා කියන්නේ මොකද්ද? A කියන එක්කෙනා එකයි නම් ගන්න. අනිවාර්යෙන් B ගන්නත් ඕන එකයි. එහෙම වෙනවත් මේ ලෝකේ නෑ. සාධාරණව බෙදන්නේ. එහෙම තු සමානව බෙදන්නේ කවදාවත්. එහෙනම් ලක්ෂ භාග ආදායම ගන්න මිනිස්සුත් ගන්නේ කිරි පිටි පැකට් එක. වෙන්න බෑ. ඒක නිසා සාධාරණව බෙදන්නේ නැහැ. සමානව බෙදන්නේ නැහැ. සාධාරණව තමයි බෙදන්නේ. අනිත් කතා කරන්න දෙයක්වත් නැහැ. ඒකේ උත්තරය අංක හරි. ඒතර උත්තරය අංක අපිට ගන්න පුළුවන් 1. සමසේ බෙදා හරින්නේ සාධාරණව බෙදා හරින්නේ. හරි. ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යෙන් chat box එකට දාලා තියන්න. 2020 නොමිල භාණ්ඩයක දක්නට ලැබෙන්නේ පහත සඳහන් කවර ලක්ෂණයක්ද? නොමිල භාණ්ඩයක්. හරිද? ආර්ථික නොවන භාණ්ඩයක්. එම භාණ්ඩයට ඉල්ලුම සාපේක්ෂව හිඟකමක් දක්නට අනිවාර්ය හිඟකමක් තියනවද? නෑ. හිඟකමක් තියෙන ආර්ථික භාණ්ඩවල. එම භාණ්ඩයේ සැපයීමේ ආවස්තික පිරිවැයක් නොමැතන්න හරි. ආවස්තික පිරිවැයක් නැහැ නොමිල භාණ්ඩවල. මම ඔයාලට මේකේ ලක්ෂණ ටික ගිය සතියේ කියලා දුන්න මතක විදියට ආයෙ කියලා දෙන්න ඕනේ නැහනේ. නොමිල භාණ්ඩ සහ ආර්ථික භාණ්ඩ කොටස් දෙකයි. ආර්ථික භාණ්ඩ කියන්නේ හිඟකමක් තියෙනවා, තේරීමක් කරනවා, ආවස්තික පිරිවැයක් තියෙනවා, හිමිකමක් තියෙනවා, සමාජය විසින් පිරිවැයක් දරලා තියෙන භාණ්ඩ. ඒ අතර නොමිල භාණ්ඩේවත් ආර්ථික නොවන භාණ්ඩ කියන්නේ හිඟකමකුත් නැහැ, ආවස්තික පිරිවැයකුත් නැහැ, හිමිකමකුත් නැහැ, තේරීමකුත් නැහැ, සමාජය විසින් පිරිවැයක් දරලත් නැහැ. ඒතොර ඕක තමයි ලක්ෂණ ටික. ඒතර ආවස්තික පිරිවැයක් නැහැ කියන්නේ ඒක නොමිල භාණ්ඩයක්. අංක 2. ආර්ථික විද්‍යාඥයන් විසින් ප්‍රාග්ධනය යන පදයෙන් සුවිශේෂී වශයෙන් අදහස් කරන්නේ කුමක්ද? මොකද්ද මේ ප්‍රාග්ධනය කියන්නේ? මොකද්ද මේ ප්‍රාග්ධනය කියන්නේ? අපි සාමාන්‍යයෙන් ප්‍රාග්ධනය කියලා කියන්නේ මේ මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද මූර්තවත්කම. වචන මතක තියාගන්න. මේ මූර්ත කියන වචන අනිවාර්යෙන් ලියන්න ඕනේ. මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද මූර්තවත්කම. එතකොට මේ ප්‍රාග්ධනය කියන්නේ ද්විතීක සම්පතක්. ද්විතීකයි කියන්නේ මිනිස්සු විසින් හදපු නිසා. ප්‍රාථමික සම්පත් වර්ග දෙකයි තියෙන්නේ. භූමිය සහ ශ්‍රමය. ද්විතීක සම්පතක් තමයි ප්‍රාග්ධනය කියන්නේ. හරි.
සොල්ලම කොල්ලක් තෝට මේක කියන ප්‍රාග්ධනය යන්නේ සුවිශේෂයෙන් අදස් කරන කුමක්ද එක වෙනත් බාණ්ඩ සහ සේවාවන් නිෂ්පාදනය කිරීම සඳහා මිනිසා විසි නිෂ්පාදනය කරනද බාණ්ඩන්න හරි උත්තරයංක එක අනිතව කියවන්න ඕනෙත් නැහැ මෙයාකල වෙනත් බාණ්ඩ හදන්න මිනිස් හොදපු දේවල් තමයි ප්‍රාග්ධනය කියන්න කියල වැටිනිකන් කියමු ව්‍යාපාර වස්තු පිළිනපත් වැරදි පිළිනපත් කියන්නේ ඒ මිලට ගණඩබු මුදල් කියන්න මතක තියාගන්න ප්‍රාග්ධනයක් නෙමේ කොන්තට ඔලුව තියාගන්න මුදල් කියන්නේ ප්‍රාග්ධනයක් එහෙම නෙමේ මුදල් ප්‍රාග්ධනයක් වෙන්න ඇති වෙන්න හෙතු දෙකක් තියෙනවා පළවෙනි එක ප්‍රාග්ධනය කියන්නේ මිනිස්සු විසින් නිර්මාණය කරනලද මූර්තවත්කම් මුදල් කියෙන මූර්තවත්කමක්ද නෑ මුදල් කියෙන මූල්‍යවත්කමක් අනිත්තක ප්‍රාග්ධනය පාවිච්චි කළ බාණ්ඩ හාසේවා නිෂ්පාදනය කරන්න පුළුව හැබැ මුදල් පාවිච්චි කලවට බාණ්ඩ හාසේවා නිෂ්පාදනය කරන්න පුළුවන්ද බෑ ඔයාට පුළුවන් බාණ්ඩ හාසේවා මිලට ගන්න විතරයි හරි මිලට ගැනීමක් ගැන මේ කියන්නේ නිර්වචනය කියන්නේ නිෂ්පාදනය කිරීමක් ගැන නිෂ්පාදනය කිරීම මෙතන වෙන්න මුදල් පාවිච්චි කරලා බාණ්ඩ හාසේවා මිලට ගන්න එකක් තමා වෙන්නේ කටහන චුට්ටක් කියල වෙලා තියෙන්නේ මේටගෙම ක්ලාස් එක විසි නිසා වලට හොඳ රැහෙන ඇතිය වැවුලක් නැතිවේ හරි අංක 3 සෑම ආර්ථික පද්ධතියක්ම හිඟකම් ප්‍රශ්නයට මුහුණදේ යන ප්‍රකාශයෙන් අදහස් වන්නේ කවරක්ද අංක 1 සමාජයේ දක්නට ඇති ඇතැම් සම්පත් වල ප්‍රමාණයන් ඒවට ඉල්ලුම ඉක්මවා යන බවයි වැරදි සම්පත් ඉල්ලුම ඉක්මවා යන්නේ අනිත් පැත්ත වෙන්න ඕන ඉල්ලුම තමයි සම්පත් ඉක්මවා යන්නේ රටක කණජ නිධි දක්නට ලැබෙන ඉතා නිශ්චිත ප්‍රමාණයක් බවයි හරි කණජ නිධී ඉතාමත් නිශ්චිතයි ලැබෙයි එකලි සාපේක්ෂව හරි උත්තරයක් කණජ නිධි චුට්ටයි තියෙන්නේ හිඟකම 3 සම්පත් හිඟකම නිසා පූර්ණ සේවා නියුක්තිය අත්කර ගැනීම රටවල අසමත් වේ සිටින බව ඒකත් හරි අංක 4 සමාජයේ සියලු උමනා සපුරාලීමට තරම් පළවාදායි සම්පත් ප්‍රමාණයක් නොවන බවයි උත්තරය අංක 1 හරිම උත්තරය අංක 4 කෙලින්ම කියනවා උමනා සපුර ගන්න තරම් සම්පත් ප්‍රමාණයක් නෑ කියලා හරි හතරවෙනි ප්‍රශ්නේ නිෂ්පාදනකයා මායිම් වක්‍රයක් මත සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය අත්කරගත හැකි වනුයේ ගිය පාර ඇඳලම් පෙන්නවා එක පාරක් තව අඳින්නම් මේ කතාව මේක මතක් අනිවාර්යෙන් මේක මුදල ඔළුවේ තියාගන්න අනිවාර්ය ප්‍රශ්න මේවා මොකද මේ ප්‍රශ්නේ ළමයි 100ක් ගත්තොත් දෙන්න තුනකට තමයි පුඩුවන් කරගන්න බෑ මාවුරුද්දෙන් පේපර්ස් වල අහන්න හරි මෙයා කියන අපිට සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවයේ සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය කියන්නේ MB සමානයි MC වෙන සිද්ධියට MB සමානයි MC වෙන සිද්ධියට මෙතන sorry MB සමානයි MC තමයි සම්පත් බෙදාවෙන් කිරීමේ කොන්දේසිය එහෙම නැත්නම් අපිට තව එකක් කියන්න පුළුවන් ඒ තමයි P සමානයි MC ඔය දෙකම පාඩම් කරගන්න ඔය දෙක තමයි කොන්දේසි දෙක අපිට මේ MB කියන එකට P කියලා කියන්නත් පුළුවන් හරි ප්‍රශ්නේ බලන්න ප්‍රශ්නේ කියනවා අවම යෙදවුම් ප්‍රමාණයක් භාවිතා කරමින් එක් බාණ්ඩයක් වැරදි ඔය අවම යෙදවුම් ප්‍රමාණයක් භාවිත එක් බාණ්ඩ නිෂ්පාදනය කරන විදිහට කියන්නේ පූර්ණ නිෂ්පාදනයක් වගේ සින්න අංක 2 ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැයට සමාන වන මට්ටම එක් එක් නිෂ්පාදනය කරන්න හරි ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැයට සමාන වන මට්ටම MB සමාන MC ඒතර උත්තරය අංක 2 අනිතව කියවන්නත් ඕන වැඩක් නැහැ 2021 ආර්ථික විද්‍යාව පිළිබඳ වඩාත් සම්පූර්ණ කෙටි නිර්වචනයක් ඇතුළත් කර ඇත්තේ සෑම පුරවැසියන් වඩාත් යහපත් තත්ත්වයක් ඇති කිරීම සඳහා සමාජ රැකිය අවස්ථා නිර්මාණය කළ හැකි වැරදි රටවල් ගෝලීය වෙළඳපොළ වැරදි පරිසරයට හානියක් නොවන පරිදි භාණ්ඩ වැරදි සීමිත වුමනා අතර අසීමිත සම්පත් වැරදි මාරු වෙන්න ඕනේ අසීමිත වුමනා සපුරාලීම සඳහා හිඟ සම්පත් බෙදාවෙන් කිරීම අන්න හරි උත්තරය අංක 5 කල්පනා වෙන්න සීමිත වුමනාද අසීමිත වුමනාද සීමිත සම්පත් අසීමිත සම්පත්ද ওই වචන දෙක පාටලලා මාරු කරලා දෙනවා කලබලයට ඔයාලා ගහගෙන යන උත්තරේට අංක 4ටත් එක්ක අපරාධේ දන්න දේවල් වරද්දන්න එපා එන්න ඕනේ අසීමිත වුමනා සහ සීමිත සම්පත් අංක 2 නිෂ්පාදන හැකියා පර්යන්තයන් සරල රේඛීය වන්නේ ඇයි නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර සරල රේඛීය වන්නේ අංක 1 සම්පත්
සමජාතීයයි. අංක 2 තාක්ෂණ සමජාතී. අංක 3 එක් කර්මාන්තයට යෝග්‍ය සම්පත් අනෙක් කර්මාන්තයට ඒකාකාරී ලෙස යෝග්‍යයි. අපි මේකට කියනවා ස්ථාවර ආවස්තික පිරිවැයක් සහිත නීහෑමා වක්‍ර. ස්ථාවර ආවස්තික පිරිවැයක්. කොතනදී ආවස්තික පිරිවැය මැනුවත් බැලුවත් අපි අගයන් සමානයි. මං ස්පීඩ් කරන් යන්නේ කලින් වීඩියෝ එකේ ස්ලෝ කරපු නිසා. සරල රේඛය වන්න හේතුව මොකක්ද? සම්පත් පූර්ණ වශයෙන් කාර්යක්ෂම වැරදි. වැඩෙන ආවස්තික පිරිවැය වැරදි. නිෂ්පාදන කාර්යක්ෂමතාව වැරදි. ආවස්තික පිරිවැය ස්ථාවරන්න හරි. ආවස්තික පිරිවැය ස්ථාවර නිසා. සම්පත් සමජාතී නොවීම නෙමෙයි සම්පත් සමජාතී වීම වෙන්න ඕනේ. උත්තරය අංක 4. ඊළඟ. පහත සඳහන් පහසඳහන් කවරක් නිදහස් වෙළඳපොළ ආර්ථිකයන්හි මූලික ලක්ෂණ වේද? වෙළඳපොළ ආර්ථික ලක්ෂණ. නිෂ්පාදනය පිළිබඳ රජයේ දැඩි පාලනය වැරදි. අපනයන වලට වඩා වැඩි ආනයන ගන්න පුළුවන්. සම්පත් පිළිබඳ පොදු අයිතිය වැරදි. පෞද්ගලික දේපල අයිතිය. හරි උත්තරේ අංක 4. ශ්‍රමික විභාජනයෙන් අත්වන ප්‍රතිලාභයක් නොවන්නේ බලාගන්න එන්න පුළුවන් ප්‍රශ්නයක් මේකත් තව ශ්‍රමික විභජනය සහ විශේෂීකරණය එකපාරක් කියලා දෙන්නම් මොකක්ද විස්තරය කියලා ශ්‍රමික විභජනය සහ විශේෂීකරණය ඔයාලා දන්නවා මේ සිද්ධිය ඔක්කොම විභජනය විශේෂීකරණය පේන්නේ නැහැ නේ ටික. මේ මොකද්ද මේ කියන්නේ කියලා ඇහුවොත් විභජනය කියන්නේ මොකද්ද? නිෂ්පාදන ඒකකයක් තියෙනවා. මේක ඇතුලේ තියෙනවා එක එක අංශ. අපි මේ නිෂ්පාදනයේ අංශ වලට බෙදලා වැඩ කටයුතු කරන් යන එකට තමයි කියන්නේ විභජනය කරනවා කියලා. උදාහරණයක් ගාමන් ෆැක්ටරි එකක්. ගාමන් ෆැක්ටරි එකේ රෙදි කපන්න එක කට්ටියක්, රෙදි මහන්න තව කට්ටියක්, බොත්තම් අල්ලන්න තව කට්ටියක්, අත් කපන්න තව කට්ටියක්, මෙෂර්මන්ට් ගන්න තව කට්ටියක්, පැක් කරන්න තව කට්ටියක්, ඒක වෙළඳපොළ කරා අරන් යන්න තව කට්ටියක් විභජනය කරලා තියෙන්නේ. විභජනය කරේ නැත්තම් එක මිනිස්සෙක් රෙදි මනිනවා, කපනවා, මහනවා, බොත්තම් අල්ලනවා, ඒක පැක් කරනවා, අරන් යනවා. හරිම කචල් වැඩක්, සහ පිරිවැය අධික වැඩක්. විභජනය කරොත් කාර්යක්ෂමතාව වැඩි, නවෝත්පාදන වෙන යෝගී වාසි ගොඩාක් තියෙනවා. විශේෂීකරණය කියන්නේ මේ විභජනය කරපු නිසා විභජනය නිසා එක් මිනිස්සෙක් කණ්ඩායමක් එකම පැත්තකට විශේෂීකරණය වෙනවා. එයා ස්පෙෂලයිස් වෙනවා එකම දෙයක් කරන්න. මොකද කාලාන්තරයක් තිස්සේ එකම දෙයක නිරත වෙන නිසා. අපි ඒකට කියන විශේෂීකරණය කියලා. උදාහරණයක් මම ගන්නවා. දැන් මම ටික කාලයක් ඉඳන් ඉකෝන් උගන්වලා මම ස්පෙෂලයිසේෂන් එක වෙලා තියෙන ඉකෝන් වලට. දැන් මට accounting දුන්නොත් මට ඉකෝන් වගේ උගන්න ගන්න බෑ. ඒක තමයි විශේෂීකරණය කියන්නේ. කොහොම හොදනම් පුළුවන් කවුන්ටිං බීස් අඩුවෙන් තමයි පුළුවන් ඒ වගේ. ඒතර ඔයාලත් මොකක් හරි යම් කාර්යයක් කරන්න පුරුදු වෙලා ඉන්නවා නම් දිගටම ඒක ඔයාලා විශේෂඥ වෙලා ඇති. ඒක තමයි විශේෂීකරණය කියන්නේ. ඒතර වාසිය වාසි කතා කරමු මේ දෙකේ. මේ දෙකෙන්ම ලැබෙන වාසි සහ වාසි තියෙනවා. අපි වාසි කතා කරමු. පළවෙනි වාසිය තමයි මේ පිරිවැය අඩු. අංක 2 ඵලදායීතාවයේ ඉහළයි. අංක 3 ධාරිතාවයේ වැඩි. නිෂ්පාදන ධාරිතාවය වැඩි. අංක 4 නිෂ්පාදන ක්‍රියාවලිය පට්ට වේගවත්. අංක 5 නව්‍යතා සම්පාදනය කරනවා. හරි. ඔය ටික තමයි මතක තියාගන්න තියෙන්නේ. අවාසිත්වය ගමම්ම තියෙනවා හැම දෙයකම වාසි වෙන අවාසිත් තියෙන නිසා අංක 1 රැකියාශ්‍රිත රෝග බිහි වෙනවා. රැකියාශ්‍රිත රෝග එකම කාර්යයක නිරත වෙලා උට රෝග හැදෙන්න පුළුවන්. කෙමිකල් එක්කම වැඩ කරලා කැන්සර් වගේ දේවල් හැදෙන්න පුළුවන්. අංක 2 රැකියාව නීරස වෙනවා. නීරස කියන්නේ රැකියාව නීරස වෙනවා කියන්නේ මොකද? රැකියාව එපා වෙලා යනවා. එකම තැනක හැම වෙලෙම එකම එක කරලා උට එපා වෙලා යනවා. අංක 3 අන්තර් සම්බන්ධතා බොහොම අඩුයි. ඒ එක ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න කට්ටිය විතරයි දැන්. අන්තර් සම්බන්ධතා අඩුයි. එක ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන අය විතරයි දන්නේ. එතනින් එහා දන්නේ නැහැ කට්ටිය කවුද ඉන්නේ මොනවද තියෙන ඩිපාර්ට්මන්ට් කිසිම දෙයක් දන්නේ නැහැ. අංක 4 පටු විශේෂීකරණයක්. පටු විශේෂීකරණයක් කියන්නේ හැමදේම ගැන දන්නේ නැහැ. එකයි දන්නේ.
පටු විශේෂීකරණය පටු වෙලා තියෙන්නේ. හොඳ නැහැ. පුළුල් විශේෂීකරණයක් වෙන්න ඕනේ. යම් සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මෙයාට තියෙන එක නිෂ්පාදනාංශයක් ගැන විතරයි අවබෝධය. අවුල් ඒක. අන්තිම එක මේක හොඳ එකක්. අන්තිම එක අවසාන නිෂ්පාදනය ගන්න වගකීමක් කවුරුත් නැහැ. අවසාන නිෂ්පාදනයට වග කියන්නේ කවුරුත් වගකීමක් නොමැත. ඇයි හිතන්න මේ අඳගෙන ෂර්ට් එක හිතන්න. මේ ෂර්ට් එකේ අත් දෙක ගත්තොත් එක අතක් කොට එක අතක් දිගයි කියලා හිතන්න. දැන් මම ඕක කම්ප්ලේන්ට් කරනවා අදාළ ආයතනයට. අදාළ ආයතනයෙන් බලනවා හරි. ඇයි මේක වෙන්න හේතුව? මුලින්ම කතා කරනවා මේ ඇසුරුම් වංශයට. ඇයි ඔයාලා මේ අසුරද්දි මේක දැක්කේ නැද්ද කියලා අහනවා. එයාලා කියනවා නේ අපි මේක අසුරද්දිත් මේක මෙහෙම කට් එකක් තිබ්බා. එයාලා කියනවා මහාන අංශයට දෙනවා. මහද්දි දැක්කේ නැද්ද මේවා? නෑ මහන්න කලින් මේ බොත්තම් ගාලේ මේක මේ විදිහට තිබ්බා. බොත්තම් ගාලන අංශයට දෙයාලා කියනවා අපිට දැක්කේ නැද්ද හදියාලා කියනවා අපිට බොත්තම අල්ලන්න එද්දිත් මේක මේ විදිහට තමයි තිබ්බේ. කපනායකින් අහන්න. කපනායකින් හද්දි කියනවා අපිට මේක මේ මැනලා දුන්නේ මේ විදිහට. අපි ඒක කැපුවේ. මනිනෙක් කෙනායින් හද්දි කියනවා අදාළ අමුද්‍රව්‍යකේදී අමුද්‍රව්‍ය මොකක් හරි ක්වොලිටි බාල වීමක් වෙන්නේ නැති. දන්නේ නැහැ. අපි හරියට මෙන්න. කවුරුත් බාරගන්න නිෂ්පාදනයේ වගකීම. මොකක්ද අවුලක්? කවුරුත් වාක් කියන්නේ නිෂ්පාදනයේට. ඒතකොට මේ අවාසි පහයි වාසි පහයි මත තියාගන්න ගේමක් ගහන්න පුළුවන් පේපර් එකට. හරි. අත්තර ප්‍රතිලාභයක් නොවන්නේ කුමක්ද? අංක 5. ආදායම් සමතාවයේ ඉහළ යාම. ආදායම් සමතාවය නෙමෙයි උතන වෙන්න ඕනේ ආදායම් විෂමතාවය. හරිද? මං හිතන්නේ පේපරේ වැරද්දක් වුණ කාරණාවක් ආදායම් විෂමතාව. විෂමතාව කියන්නේ එකිනෙකාට ආදායම් වෙනස්. කපන මිනිස්සයාගේ පැත්තේ ආදායම නෙමෙයි මහාන මිනිස්සයන්ගේ. මහාන කට්ටිය ආදායම නෙමෙයි පැක් කරන හැටි. අවුලක් නේ. ඒතකොට ඒ නිසා මේ ආදායම් විෂමතාවයේ වැඩි උත්තරය අංක 5. 22 කියලා. හරි. ඔයාලා බලන්න ප්‍රශ්න ටික මතුරු ටැබ් බීලෙන්. හරි. බලන්න 2022 එළව. 2022 ප්‍රශ්නේ කියනවා ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ කුමක්ද? හිඟකම අනිවාර්යයි. බලන්න හිඟකම කියලා උත්තරයක් තියෙනවද කියලා. සාධාරණ බදු වැරදි. සෑම පුරවැසියම අවශ්‍ය අවම ආදායමක් වැරදි. වුමනා තෘප්තිමත් කිරීම සඳහා හිඟ සම්පත් නිෂ්පාදනය සඳහා බෙදා වෙන් කර දීම. අන්න හරි. උත්තරය අංක 3. හිඟකමක් තියෙනවා කියලා තමයි කියන්නේ. අංක 2. නිෂ්පාදනයේ යමායම් වක්‍රය පිටතට හෝ දකුණට විතැන්වීමට හේතු වන්නේ කවරක්ද? කරපු නිසා මම ආය කරන්න යන්නේ. විරැකියාව ඉහළ යනවා කියන්නේ මොකද්ද? විරැකියාව සේවා වියුක්තිය වැඩි වෙනවා කියන්නේ ලක්ෂයක්. සේවා වියුක්තිය ඉහළ යනවා කියන්නේ ලක්ෂයක් ඇතුළේ ඉඳන් ඉහළට ගමන් කිරීමක්ද උඩ ඉඳන් පහළට ගමන් කිරීමක්ද? සේවා වියුක්තිය වැඩි වෙන එක හොඳද නරකද? සේවා වියුක්තිය වැඩි නියුක්තිය නෙවෙයි වියුක්තිය. වියුක්තිය රැකිය නැති එක වැඩි වෙන එක හොඳද නරකද? නරකයි. සේවා වියුක්තිය වැඩි වෙන එක අඳින්නේ අපි එක්ක මත ලක්ෂයක් ඉඳන් ඇතුළ ලක්ෂයකට. ඒ සිට බීට නම් කරගන්න මෙයා එහෙම නැත්නම් මෙහෙම අදින්නත් පුළුවන් ඇතුළේ ඉඳන් තවත් ඇතුළට දෙකම හරිය. ඔය විදිහට මාක් කරගන්න. හරි. ස්වභාවික සම්පත් වල ඉහළ යාමක් අඩුවීමක්. සම්පත් අඩු වුණොත් කොහොමද යන්නේ? සම්පත් අඩු වෙ කියන්නේ අනිවාර්යයෙන්ම වමට විතැන් වෙනවා වක්‍රයේම. සම්පත් අඩුයි. උද්දමනයේ ඉහළ යාමක්. කොහොමද මාක් කරන්නේ? උද්දමනයේ ඉහළ යන එක මේ විදිහට මාක් කරන්න පුළුවන්. හරි. අංක 4 සේවක සංඛ්‍යාවේ අඩුවීමක්. සේවකයෝ අඩු වුණා කියන්නේ මැරුණා වගේ සීන් එකක් නෙමෙයිනේ.
මේ විදිහ සේවා වියුක්තියක් වගේ. අංක බහ ප්‍රාග්ධනතෝ කියලා යමක් කරන්න හොඳ දෙයක් ප්‍රාග්ධනය වැඩි වෙනවා කියන අනිවාර්යෙන්ම වක්‍රය දකුණට විතැන්වීමක් වෙන්න ඕනේ. ළඟ තියෙන ප්‍රාග්ධනය වෙනස් වෙනවා. මං ඔයාලට කිව්වා වක්‍රය දකුණට හෝ වමට විතැන්වෙන්න හේතු තුනක් තියෙනවා. එක සම්පත් සම්භාරය, දෙක තාක්ෂණය, තුන ඵලදායීතාවය. ඔය තුන වෙනස් වුණොත් විතරයි වක්‍රය වමට හෝ දකුණට විතැන් වෙන්නේ. ඊට අමතරව ආර්ථික වර්ධනය සහ ආර්ථික බිඳ වැටීම කියන සංකල්ප දෙකෙන් වමට දකුණට විතැන් වෙනවා. ඒ මිසක් මේ තුනෙන් ඇර වෙන එක අවස්ථාවකදීවත් වමට හෝ දකුණට වක්‍රයක් විතැන් වෙන්නේ නැහැ. උතන ඔළුවේ තියාගන්න ඕන කාරණාව. අංක 4. සමාජ වෙළඳපොළ ආර්ථිකයක පහත් දැක්වෙන කවර ලක්ෂණයක් කවර සත්‍යයක් වේද? සියලු සම්පත්වල පෞද්ගලික හිමිකාරීත්වය. එන්නේ මෙතෙන්ට කතා කරන්න දෙයක් තියෙනවා. මේක ගැන කතා කරේ නෑ මම. අපිට ආර්ථික පද්ධති පාඩයෙන් ප්‍රධාන ආර්ථික නමයක වක්‍ර මේක ගහගත්තා අපි chart එකේ. එතනින් පස්සේ ආර්ථික වර්ග කිහිපයක් තමයි අපිට කතා කරන්න ඕන. දැන් අපි ඉක්මනට කතා කරමු මේ මොනවද කියලා. අංක 1 එතනින් පස්සේ මිශ්‍ර ආර්ථික බෙදනවා පොඩි කොටස් වගේකට. මේ මිශ්‍ර ආර්ථික කොටස් වගේකට පොඩ්ඩක් බෙදෙනවා. ප්‍රධාන කොටස් කීයද කියලා වගේ සීන් එකක් ඕනේ නැහැ. නිකන් බලා ගන්න මිශ්‍ර ආර්ථික කොටස් කිහිපයකට බෙදනවා. පළවෙනි කොටස තමයි සමාජ වෙළඳපොළ ආර්ථික. අපි ඔකටම කියන සමාජීය වෙළඳපොළ ආර්ථික. සමාජීය නැත්නම් සමාජ වෙළඳපොළ ආර්ථික. හරිද? මේ සමාජීය වෙළඳපොළ ආර්ථික කියන්නේ ලෝකේ තියෙන අංක 1 ආර්ථිකය. ලෝකේ තියෙන අංක 1 ආර්ථික. ලෝකේ අංක 1. ලෝකේ හොඳම ආර්ථික. මේවා මිශ්‍ර ආර්ථිකය. වෙළඳපොළ නෙමෙයි මිශ්‍ර. සමාජ වෙළඳපොළ දෙකක්. සමාජ වෙළඳපොළ. මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ මිල යාන්ත්‍රණයෙන් වෙළඳපොළ නිසා. මිල යාන්ත්‍රණයෙන් තමයි මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ. දේපොළ අයිතිකාරද වෙළඳපොළ නිසා පෞද්ගලික අංශයට. දේපොළත් පෞද්ගලික අංශයට. දැන් කප්දයක් ඕදෙන් වෙළඳපොළනේ. ඇයි සමාජ වෙන්නේ කොහොමද එනවා? සමාජ වෙන්නේ මෙන්න මේ කාරණාවෙන්. ඒ තමයි මේ ආර්ථිකවල රජය පට්ටකාරයක් ඉෂ්ට කරනවා. ඒ සමාජ සාධාරණත්වය වෙනුවෙන්. සමාජ සාධාරණත්වය වෙනුවෙන් පට්ටකාරයක් ඉෂ්ට කරනවා රජය. මේක තමයි මේ ආර්ථිකවල නිර්වචනය. සමාජ සාධාරණත්වය පදනම් කරගත් ආර්ථිකවලට අපි කියනවා සමාජ වෙළඳපොළ ආර්ථික. මොකද්ද මේ සමාජ සාධාරණත්වය පදනම් කරගන්නවා කියන්නේ? ඒ තමයි සමාජ ආරක්ෂණ ජාලයක් සැපයීම. සමාජ ආරක්ෂණ ජාලයක් සැපයීම. කොහොමද යකෝ මේ සමාජ ආරක්ෂණ ජාලයක් සපයන්නේ? එක කොහොමද මේ සමාජ ආරක්ෂණ ජාලයක් සපයන්නේ? අංක 1. දිළිඳු මිනිස්සුන්ට වන්දි ගෙවනවා. අංක 2. ආබාධිතයට වන්දි ගෙවනවා. අංක 3. ගැබිණි මව්වරුන්ට වන්දි ගෙවනවා. අංක 4. මහලු අයට වයසට ගියපු අයට වන්දි ගෙවනවා මෙයාලා. ඒතර ඔය 4 කට්ටියට මෙයාලා වන්දි ගෙවන නිසා මේ ආර්ථික සමාජ ආරක්ෂණ ජාලයක් සපයනවා කියලා කියනවා. ඔයාලට මොකක් හරි කරදරයක් වුණොත් මෙයා වන්දි ගෙවනවා. ඔගේ ජොබ් එක නැති වුණොත් අනිත් කාරණා විරේකියා තත්ත්වවලදීත් වන්දි ගෙවනවා. ඔයාලට ජොබ් එක නැති වුණොත් වන්දි ගෙවනවා. මතක තියාගන්න. මට රට මතක නැහැ. මට මතකයි රට ඩෙන්මාර්ක් වෙන්න ඕනේ. ඩෙන්මාර්ක් මතක විදිහට මිනිස්සුන්ගේ ආදායමෙන් 49% හෝ 56ක් හරියට මතක නැහැ රටයි අගයයි බදු විදිහට අය කරනවා ටැක්ස් එක. ලක්ෂයක ආදායමක් ගන්න මිනිස්සෙක් කොච්චරක් ටැක්ස් ගෙවනවද? අපි 50% දාමුකෝ. 50000 ටැක්ස් ගෙවන උඩ හම්බෙන්නේ කීයද? 50000යි. ලක්ෂයෙන් හම්බෙන්නේ රුපියල් 50000යි. 50000 ටැක්ස් විදියට ගන්නවා. අයිතන්නක ලක්ෂයක ආදායමක් ගද්දි 50000ක් ටැක්ස් ගෙවනවා කියන්නේ මොන වගේ අපි කොච්චර අපහසුතාවයටපත් වෙනවද ඒ වෙලාවට. හැබැයි ඒ රටේ මිනිස්සු ටැක්ස් ගෙවන්නේ
විශේෂම කාරණාව ටැක්ස් ගෙවන්නේ මාරම සතුටින්. ඇයි ස්තුටින් ගෙවන්නේ කියලා මං කියන්නම්. ඒ තමයි කවදා හරි දවසක මේ මිනිස්සුන්ටත් මේ කරදරවලට මුහුණ දෙන්න වෙද්දි රජය විසින් යාට ලොකු වන්දියක් හිමි කරලා දෙනවා. ඒතර කාටවත් බයක් නැහැ. අපිට අපි වයසට ගියොත් අපිට මොකද වෙන්නේ කියලා ප්‍රශ්නයක් වෙන්නේ. අපිට රැකියාව නැසත් අපිට මොකද වෙන්නේ කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද රජය විසින් යාලට වන්දි ගෙවීමක් කරන නිසා මේ මිනිස්සු ඔක්කොමලා ටැක්ස් ගෙවන්නේ පට්ට සතුටින්. හරිද? ලෝකේ හොඳම ආර්ථික ලෝකේ ප්‍රශස්තම ආර්ථික වලට තමයි අපි කියන්නේ සමාජ වෙළඳපොළ ආර්ථික කියලා. උදාහරණ ටිකක් මතක තියාගන්න. ඩෙන්මාර්ක්, නෝර්වේ, ස්වීඩන්, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, ෆින්ලන්තය, ඔන්නෝව තමයි උදාහරණ. ජර්මනිය ඕව තමයි උදාහරණ. මතක තියාගන්න උදාහරණ ටික. ජර්මනිය, නෝර්වේ, ෆින්ලන්තය, ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය ඔය ටික ඔළුවේ තියාගන්න. ඒ සමාජ වෙළඳපොළ ආර්ථික වලට. හරි. ඊළඟ කතාව තමයි සමාජවාදී වෙළඳපොළ ආර්ථික. සමාජ නෙමෙයි සමාජවාදී වෙළඳපොළ ආර්ථික. හරිද? කලින්ක සමාජ නැත්නම් සමාජීය, මේක සමාජවාදී වෙළඳපොළ. මිල යාන්ත්‍රණයේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන වෙළඳපොළ නිසා මිල යාන්ත්‍රණයේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳනවා. සමාජවාදී නිසා දේවල් අයිතිකාරය තියෙන්නේ රජයට. දීපවල අයිතිය රජයට තියෙන්නේ. ඔච්චරයි වෙනස. මිල යාන්ත්‍රණයේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳනවා, දීපවල අයිතිය රජයට තියෙනවා. උදාහරණ ටික තමයි උදාහරණ මතක තියාගන්න. චීනය සහ රුසියාව. චීන සහ රුසියාව දේපල අයිතිය තියෙන රජයට. හැබැයි මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ මිල යාන්ත්‍රණය පාවිච්චි කරලා. හරි. මේ ප්‍රශ්නේ අහන සමාජ වෙළඳපොළ ආර්ථික වල ලක්ෂණයක් සියලු සම්පත් පෞද්ගලික හිමිකාරීත්වය. හරි. හැබැයි ඊට වඩා හොඳ උත්තරයක් තිබ්බොත් අපිට ඒවට ගහන්න වෙනවා. සියලු සම්පත් වල පොදු හිමිකාරීත්වය වැරදි. මිල ක්‍රමයේ ක්‍රියාකාරීත්වය වැරදි. සුබ සාධන සේවා සඳහා රජයේ කාර්යභාරය ප්‍රබල වීමන්. හරි. උත්තරය අංක 4. වඩාත් නිවැරදි පිළිතුර තමයි අපිට තෝරන්න තියෙන්නේ. උත්තරය අංක 4. 2023 එළව. ආර්ථික සම්පත් ප්‍රධාන කොටස් දෙකකට පහසුවෙන් වර්ග කළ හැක්කේ. ප්‍රාග්ධන සම්පත් ස්වභාවික සම්පත් කියලා වර්ග කරන්න පුළුවන්ද? බෑ. භූමිය ප්‍රාග්ධන කියලා වර්ග කරන්න පුළුවන්ද? බෑ. ස්වභාවික සම්පත් සහ මානව සම්පත් කියලා වර්ග කරන්න පුළුවන්ද? බෑ. දේපොළ සම්පත් සහ මානව සම්පත් කියලා වර්ග කරන්න පුළුවන්. දේපොළ සම්පත් සහ මානව සම්පත්. මතක දේපොළ සම්පත් මොනවද මානව සම්පත් මොනවද කියලා? දේපොළ සම්පත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. මොනවද? භූමිය සහ භූමියයි ප්‍රාග්ධනයයි. මානව සම්පත් කොටස් දෙකයි. ශ්‍රමය සහ ව්‍යවසායකත්වය. මතක තියාගන්න ඔය කාරණා ටික. හරි. ආර්ථික විද්‍යාව විග්‍රහ කරනකට අවශ්‍යතා හා උවමනා අතර මූලික වෙනස වන්නේ අවශ්‍යතා දිවි රැක ගැනීමට අත්‍යවශ්‍ය වන අතර උවමනා වූ කලි හුදු කැමති දේවල් පමණයි. යන්න හරි. උත්තරය අංක 1. අවශ්‍යතා කියන්නේ දිවි රැක ගැනීමට අත්‍යවශ්‍ය දේවල්. උවමනා කියන්නේ කැමති දේවල් විතරයි. අනිත් ඒවා කියවන්නවත් ඕනේ නැහැ ඉතින්. නේ බලමු අනිත් ඒවා. ඔව් අනිත් ඒවා කියවන්න ඕනේ. වැඩක් නැහැ. උත්තර ටික වැරදි. හරි. XY භාණ්ඩ දෙක පමණක් නිෂ්පාදනය කරන එක්තරා ආර්ථිකයක් දැක්වෙනවලු. නිෂ්පාදනය කැමීම වක්‍රයේ ලක්ෂ 3ක් දැක්වෙනවලු. හරි බලමු. මම මුලින්ම වගුව බෝඩ් එකේ දාගන්නම්කෝ. මම වගුව දාගන්නවා ඇඳ ගන්න.
කතාව මොකක්ද කියන්නේ කියලා. ABC කියලා නිෂ්පාදන හැකියාව මේවා තුනක් තියෙනවලු. X භාණ්ඩ 3 2 බිංදුව වශයෙන් නිෂ්පාදනය කරනවා. Y භාණ්ඩ හදනවා. බිංදුව 3 9 කියලා. හරි. දත්ත වලට නිගමනය කළ හැකි කොහොමද කියලා අහන්නේ. හරි. මුලින්ම මේ ටික දාගත්තා. මෙතන තියෙන්නේ බිංදුව. දැන් අඳගමු වක්‍රයක්. හැම වෙලේම මේ ගානක් આવොත් වක්‍රයක් ඇඳගන්න. x y 3 6 9 1 2 3 x පැත්ත ගම 1 2 3 කියලා. 1 2 ලොකුට ගමුනේ. 1 2 3 එමෙත යන පුළුවන් අපිට 3 6 9. දැන් ඕකනේ අපිට තියෙන්නේ. හරි. දැන් බලමු මොකද්ද මේ අපිට කියන්නේ කියලා. ඔන්න මෙයා නිෂ්පාදනයේ නිරත වෙලා තියෙන එක ගැන අපිට කියනවාද? නෑ මම නිරත වෙලා ඉන්න එක ගැන කියන්නෙත් නෑ. හරි. මෙහෙම හදන්න මේ ගාන. ඇත්තට මේකට වගුවක් ඕනෙත් නෑ. මම නිරත වෙලා ඉන්න ගානක් එහෙම කියලා තිබ්බා කියලා නෑ. එහෙම කියලා තිබුණෙත් නෑ කියන්නේ. වගුවක් කියපල ලොකුවට ඕනෙත් නෑ. හරිද? නිකන් අපි රස්තාරේ ඇඳ නිසා ඇඳගමු. මේ වගුවෙන් අපිට උත්තරේ ගන්න තියෙන්නේ. හරිද? මේ වගුවේ මෙහෙම උත්තරේ ගන්න. හරිද? ඇත්තට මේකට මේකක් ඕනේ නෑ. මම දැක්කේ නෑ. ඒක මම කියලා තියලා අනිවාර්යෙන් මේ කොහෙද ඉන්නේ කියලා. එහෙම කියලා නැති නිසා අපිට වගුවක් ඕනේ නෑ. හරි. බලාගන්න. නිෂ්පාදනය වැඩි කරන්නේ මොකේද? අපිට හොඳටම පේන නිෂ්පාදනය වැඩි කරන්නේ X භාණ්ඩවල කියලා. එතකොට X භාණ්ඩ sorry නිෂ්පාදනය වැඩි කරන්නේ මොන භාණ්ඩවලද? Y භාණ්ඩවල කියලා අපිට පේනවා. මුලින්ම Y භාණ්ඩ නිෂ්පාදනය කරනවා බිංදුවක්. ඊට පස්සේ 3ක්. ඊට පස්සේ 9ක්. හැබැයි X භාණ්ඩ අඩු වෙන්නේ කීය ගානද? මුලින්ම 3ක්. ඊළඟට 2ක්. ඊළඟට බිංදුවක්. අපිට තව නිගමනයකට ලැබෙන්න පුළුවන් X භාණ්ඩ 3ක් හදද්දී Y භාණ්ඩ බිංදුවයි. කියන උපරිම නිෂ්පාදනයක් කරනවා. ඒ වගේම X භාණ්ඩ බිංදුවේදී Y භාණ්ඩ 9ක් හදනවා කියලා අපිට නිගමනයකට ලැබෙන්න පුළුවන්. හරිද? දැන් අපි නිෂ්පාදනකයා මායිම් වක්‍රවල තියෙන ප්‍රබල උපකල්පනයකට යනවා. ඒ තමයි නිෂ්පාදනය වැඩි කරන්නේ ක්‍රමවත් ඒකක වලින්. නිෂ්පාදනය වැඩි කරන්නේ ක්‍රමවත් ඒකක වලින්. ඒ අනුව නිෂ්පාදනය වැඩි වෙනවා බලන්න. බිංදුවේ සිට 3 දක්වා එක කීයකින්ද? 3කින්. මේ අතර නිෂ්පාදනය අඩු වෙනවා x ගේ 1 ඒකකයකින්. ඔක තේරුණානේ. වැඩි කරා 3කින් අඩු වුණා 1කින්. කැපකිරීමක් තිබ්බා. ඊළඟට මෙයා නිෂ්පාදනය වැඩි කරන්න ඕනි කීයෙන්ද? තවත් 3කින්. හැබැයි ඇත්තටම නිෂ්පාදනය වැඩි වෙලා තියෙන කීයකින්ද? 6කින්. එහෙම වැඩි වෙන්න පුළුවන්ද? මෙයා අපිට මංගව ප්‍රබල උපකල්පනයක් කියනවා. ඒ තමයි නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් සමාන ඒකක වලින් විතරමයි. කැපකිරීමක් ගැන නෙමෙයි කියන්නේ. නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් සමාන ඒකක වලින් විතරයි. 3ක් වැඩි කරා ඊළඟ වැඩි කරනවා 6ක්. එහෙම පුළුවන්ද? බෑ. වැඩි කරන්න පුළුවන් 3යි ඒකක. එහෙම 3ක් වැඩි කරොත් මෙයා නිෂ්පාදනය නතර වෙන්නේ 6න්. දැන් 6 ඉඳන් 3ට 3ක් නිෂ්පාදනය කරනවා. එතකොට අවුලක් නෑ. 3 ගානේ වැඩි කරන් යනවා. හැබැයි මෙයා 6 කියන නිෂ්පාදනය හංගලා තියෙන එක. අපි අවරත්තන්නේ එකයින් කරලා තියෙන්නේ. දැන් බලන්න මෙතන එකක් අඩු වුණා. කීයක් කෙලින්ම අඩු වෙලාද? 2ක් අඩු වෙන්න පුළුවන්ද? බැහැ. අඩු වෙන්න පුළුවන් 1යි. sorry අඩු වෙන ගන්න අපිට කියන්න බෑ. එකක් අඩු වුණානේ දැන්. අඩු ගොඩක් අඩු වෙන්නත් පුළුවන්, පොඩ්ඩක් අඩු වෙන්නත් පුළුවන්. මතක තියාගන්න මෙතන නිෂ්පාදනය හංගපු නිසා මෙතන 2ක් ගියේ කෙලින්ම මෙයාටනේ. මේ 2 අඩු වුණේ බිංදුව උනේ මෙයාට ගියපු නිසානේ. හැබැයි මෙතන මැද එක්කෙනෙක් හිස් ඉන්නවනේ. මෙයාට සාපේක්ෂව. සමාන එකක වලින් අඩු වෙන්නත් ඕනේ එහෙනම්. 2 බෙදෙන්න ඕනේ කීයෙන්ද? 2කින්. 1යි. එතකොට මෙතෙන්ට යන්නේ කීයක්ද? 1ක්.
කැපකිරීම 3 2 1 බිඳුව එක එක කැප වෙන්නේ. එක එක කැප වෙන්නේ. වැඩි වෙනවා 3 6 බිඳුව 3 6 9. එතකොට අපිට තේරෙනවා කැපකිරීම මොකද? හැම එකකදීම කැපකිරීම එකම අගයක් එකයි. සමානයි. එහෙනම් මෙයා සරල රේඛීය නිෂ්පාදනය මායිම් වක්‍රයක්. ඇන්දොත් වලට තේරෙනවා සරල රේඛීය නිෂ්පාදනය මායිම් වක්‍රයක්. හේතුව තමයි කැපකිරීම එක නිසා. සමාන එකක ප්‍රමාණයෙන් තමයි කැපකිරීමක් කරන්නේ. හරි. උත්තර අපිට ගන්න පුළුවන් මේ රටේ සම්පත් සමජාතීයයි කියලා. ප්‍රශ්න අංක 4. ප්‍රාග්ධනයේ රාජ්‍ය හිමිකාරීත්වය සහ සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ප්‍රාග්ධනයේ රාජ්‍ය හිමිකාරීත්වය සම්පත් බෙදාවෙන් කිරීම සඳහා වෙළඳපොළ මත අරදා පවතින ආර්ථිකය මොකද්ද? සමාජවාදී වෙළඳපොළ ආර්ථිකය ඉස්සෙල්ලා කිව්වා. ප්‍රාග්ධනයේ රජයට සම්පත් බෙදාවෙන් කරන්නේ වෙළඳපොළ මගින්. 2024. අභිමතානුරූපී ආර්ථික විද්‍යාව සහ යථානුරූපී ආර්ථික විද්‍යාව අතර මූලික වෙනස. අභිමතානුරූපී ආර්ථික විද්‍යාව විස්තරාත්මක විශ්ලේෂණයක් ලබා දෙනවලු. වැරදි. යථානුරූපී එක්කෙනා තමයි විස්තරාත්මක විශ්ලේෂණයක් දෙන්නේ. අභිමතානුරූපී එක්කෙනා දෙන්නේ ප්‍රතිපත්ති. හරිද? මාරු වෙන්න ඕනේ දෙන්න. යථානුරූපී ආර්ථික විද්‍යාව කරුණු හරි. අභිමතානුරූපී සාර ධර්ම අන්න හරි. 3. යථානුරූපී එක්කෙනා දෙන්නේ ප්‍රත්‍යක්ෂ මූල. වැරදි. ප්‍රත්‍යක්ෂ මූල දෙන්නේ යථානුරූපී. අභිමතානුරූපී නෙමෙයි. අභිමතානුරූපී දෙන්නේ ආත්මීය අදහස් විතරයි. ආත්මයට බැඳලා ඉන්නේ. 4. යථානුරූපී ආර්ථික විද්‍යාව අගේ විනිශ්චය මත විශ්වාස තැබීමත් අභිමතානුරූපී ආර්ථික විද්‍යාව විෂය මූල වැරදිනේ. යථානුරූපී තමයි විෂය මූල. අභිමතානුරූපී තමයි විනිශ්චය දෙන්නේ එක එක්කෙනාගේ. යථානුරූපී ආර්ථික විද්‍යාව ආචාර ධර්ම වැරදි. අභිමතානුරූපී තමයි ආචාර ධර්ම. යථානුරූපී තමයි පරීක්ෂාවට ලක් කළේ කර්පිත කෙලෙහි අවධානය යොමු කරන්නේ. ඒතර උත්තරය අංක 2. ආර්ථික විද්‍යාව ප්‍රාග්ධනීය සංකල්පයෙන් අදහස් කරන්නේ කුමක්ද? ලේසියිනේ. නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන මාධ්‍යයන් වේ. අංක 5. 3. නිෂ්පාදනකයා මායිම් වක්‍රයක් දිගේ 1 ලක්ෂයක සිට තවත් ලක්ෂයකට ගමන් කිරීමේදී මොකද වෙන්නේ? බලන්න හොඳ ප්‍රශ්නයක්. මෙයා කියනවා නිෂ්පාදනකයා මායිම් වක්‍රයක් දිගේ 1 ලක්ෂයක ඉඳන් තවත් ලක්ෂයකට ගියාලු. ඒතර මොන නිෂ්පාදන වක්‍රයක් ගැන තවුලක් නැහැ. මේක නිෂ්පාදනකයා මායිම් වක්‍රය දිගේ අපි න සරල රේඛාවක් ගමුකෝ. ඒ තිබ්බෙක් කෙන නිෂ්පාදනකයා මායිම් වක්‍රය නේ. කවන්න සරල රේඛාවක් ගමුකෝ. ඒ ඉඳන් බීට ගමන් කරාලු. ඕනයක් ගන්න පුළුවන් ඈ. ගමන් කිරීමේදී සිදුවන්නේ කුමක්ද? ආවස්තික පිරිවැයි හෝ නිෂ්පාදන කාර්යක්ෂමතාවේ වෙනසක් සිදු නොවේ. හරි. අපිට ආවස්තික පිරිවැය ගැන කියන්න බෑනේ ඉතින්. දැන් අපිට ආවස්තික පිරිවැය කියන්න බෑනේ. ඇයි මොන නිෂ්පාදනය කියා මායිම් වක්‍රය එක එක විදියනේ. දැන් මෙයාගේ ආවස්තික පිරිවැය එක. හැමතැනම කැපකිරීම සමානයි. හැබැයි තව එක්කෙනෙක්ගේ ආවස්තික පිරිවැය වැඩි වෙන්න පුළුවන්. වැඩි එක්කෙනාවොත් කියලා නැති නිසා අපිට මේක ගන්න බෑ. මොකද මේක කියලා තියෙනවා මොකද්ද? ආවස්තික හරි ආවස්තික පිරිය වෙනසක් සිදු වෙන්නේ. බෑ. ආවස්තික පිරිය වෙනසක් සිදු වෙනවා. ඒ වැඩෙන ආවස්තික පිරිවැයක් આવොත් එන්න කැපකිරීම වැඩි. අපිට කියලා නෑනේ මොකද්ද ගන්න ඕනේ කියලා. ඒතකොට අපිට මම ගන්න මේක. ඔයා ගන්න පුළුවන් වැඩෙන ආවස්තික පිරිවැයක්. ඔයා වැඩෙන එකක් ගහලා උත්තරේ ගන්න පුළුවන්. ඒතකොට වැඩි වෙනවා. ගන්න බෑ උත්තරේ. අංක 2. ආවස්තික පිරිවැය වෙනසක් සිදුවන නමුත් හරි ආවස්තික පිරිවැය වෙනසක් වෙන්න පුළුවන්. නිෂ්පාදන කාර්යක්ෂමතාව වෙනසක් සිදු නොවේ. මතක තියාගන්න මෙයා කිව්වේ මත ලක්ෂයක් ඉඳන් තවත් මතයකට යනවා කියලානේ. නිෂ්පාදන කාර්යක්ෂමතාව වෙනස් වෙනවද? නෑ. නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියන්නේ මත ලක්ෂයකට විතරයි. නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියන්නේ මත ඉන්න ඕනම ලක්ෂයකට. මෙහෙ කොහේ හිටියත් මත ලක්ෂයක් නම් වට පේනවා ඇති. මෙහෙ ඔය ඕනම මත ලක්ෂයක නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය තියෙනවා. හේතුව තමයි නිෂ්පාදන කාර්යක්ෂමතාවය බිහි වෙන්නේ මත ලක්ෂයන් වලදී පමණයි. ඕනම මත ලක්ෂයකදී.
උත්තරයක් විදිහට ගන්න පුළුවන්. නිෂ්පාදන කාර්යක්ෂමතාවේ වෙනසක් සිදුවන නමුත් වැඩි වෙනසක් වෙන්නේ නැහැ. ආවස්තික පිරිවැය හෝ සම්පත් බෙදා වෙන් කිරීම. සම්පත් බෙදා වෙන් කිරීමක් මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. එයා වෙනස් වෙනවා. සම්පත් බෙදා වෙන් කිරීම තියෙන 1 ලක්ෂයක විතරනේ. සම්පත් බෙදා වෙන් කිරීම තියෙන 1 ලක්ෂයක විතරනේ. මේ ලක්ෂ ඉතින් මේක වෙනස් වුණොත් මෙහෙට ගියොත් වෙනස් වෙනවා. ඒක ගන්න බෑ අපිට. නිෂ්පාදන කාර්යක්ෂමතාව වෙනසක් සිදු වුණ නමුත් වැරදි. උත්තරය අංක 2. හොඳ ප්‍රශ්නයක් ඈ. සමාජවාදී ආර්ථික පද්ධතියක ලක්ෂණයක් වන්නේ මුඛ්‍ය අරමුණු ලාභය හරි හෝ වැරදි. සියලු නිෂ්පාදන මාධ්‍ය පෞද්ගලික වැරදි. ප්‍රධාන කර්මාන්ත සම්පත්වල පොදු යන්න හරි. උත්තරය අංක 3. හරි. දැන් 25 නැත්ද මේක? 25. හරි. 25 පේපරේ සාකච්ඡා කරමු. මෙතන 25 පේපරේ නැහැ දීලා. මේ 25 පේපරේ ඊළඟ වීඩියෝ එකේදී දැන් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඊළඟ වීඩියෝ එක කරද්දී මම 25 පේපරේ මේක පළවෙනි පස්සේ සාකච්ඡා කරලා පටන් ගන්නම් වීඩියෝ එක. ඒතර ඔය ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ මම අනුමාන ටික කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලමු දැනට ඉතින් අනුමාන ටික කරනවා කියලා. හිතුනොත් ඉල්ලුම සැපීම ටික කාලා දානවා. මොකද ලොකු වෙලාවක් යනවා ඒ ටික කරන්න. ගොඩක් දේවල් තියෙනවා වලට කියලා දෙන්න. ඔයාලා හිතන් ඉන්නවා වගේ ඉල්ලුම සැපීම ප්‍රශ්න කරන්න බෑ ඒ වල වල හිතන් ඉන්නවා නම් ලේසි හරි ලේසි කියලා. මාර අමාරු ඉල්ලුම සැපීම ප්‍රශ්න ටික. ඔයාලට තේරෙයි කරන් යද්දි අලුත් තියරි කරුණු ගොඩාක් ඉගෙන ගන්න තියෙන පාඩමක් ඉල්ලුම සැපීම කියන්නේ. ඒ නිසා මේ රැඳිලා ඉන්න යාළුවන්ට කියන්න මේ වීඩියෝස් ටික අනිවාර්යෙන් බලන්න. චූටි වීඩියෝස් දාන්නේ. දැන් මේක විනාඩි 54. ඒ වගේ. තේරෙනවා ඇති මම ස්පීඩ් කියලා දෙන්නෙත් ඒකයි. වෙලාව නැති නිසා. අනිවාර්යෙන් බලන්න වීඩියෝස් ටික. ඊළඟට ඉල්ලුම සැපීම පටන් ගන්නවා. ඔයාලා දන්නේ නැති ගොඩාක් දේවල් එතරම්දි ඉගෙන ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලා දන්න දේවල් ගොඩක් ඇති කියලා. මොකද ඔයාලා හිතන් ඉන්නවා වගේ ලේසි නෑ ඉල්ලුම සැපීම පාඩමේ ප්‍රශ්න උත්තර ලියන එක. හරිද? කතා කරන ගොඩාක් දේවල් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු එහෙනම්. එහෙනම් ජය වේවා වැඩ ටික හොඳට කරන් යන්න මේ කාලේ මහන්සි වෙන්න. ගේමක් ගහන්න පුළුවන්. එහෙනම් ජය වේවා.